පුරාණ ලෝකයේ මිනිසුන්ගේ අමුතු වැඩ ගැන අපි ගොඩක් අහලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ වගේ අමුතු විදිහේ අద్భుත වැඩක් ගැන. පුරාණ ඊජිප්තුවරු වසර දහස් ගණනක් තම මලසිරුරු සංරක්ෂණය කරපු මමීකරණය ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්නත් අමතක කරන්න එපා. මමීකරණය කියන්නේ මලසිරුරු දිලාපත් වීම වැළැක්වීමට සිදු කරනු ලබන සංරක්ෂණ ක්‍රියාවලියක්. පුරාණ ඊජිප්තුව තම පාරාවෝ රජපෙළපත් හා වංශාධිපතිවරුන් සඳහා මෙම ක්‍රියාවලිය වසර දහස් ගණනක් තිස්සේ සිදු කරලා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 2600 දී පමණ 4 වන සහ 5 වන පාරාවෝ රජවරුන්ගෙන් තමයි මුලින්ම ඊජිප්තුව මේ ක්‍රමය පටන් අරන් තියෙන්නේ. ඊජිප්තුවේ කාන්තාරවල උණුසුම හා නොගැඹුරු සොහොන්වල මලවුන් භූමි දානය කරද්දි තමයි අහම්බෙන් වගේ මේ ක්‍රමය අත්හදා බලලා තියෙන්නේ. මේ මමීකරණය පියවර කිහිපයක් තියෙනවා. මුලින්ම කරන්නේ ශරීරය විවෘත කර ආමාශය, පෙනහළු, අක්මාව වැනි අවයව ඉවත් කර කැනොපික් භාජනවල ගබඩා කිරීම. ඊට පස්සේ නාසය හරහා කොක්කක් ආධාරයෙන් මොළය පිටතට ගන්නවා. ඊජිප්තු වැසියන්ට අනුව මොළයට වඩා වැදගත් උනේ හදවත. ඒ නිසා ඒගොල්ලෝ මොළය ඉවත් කරා. ඉන්පසු දින 40ක් පමණ ලුණු මිශ්‍රණයක් වෙච්ච නෙට්‍රෝන් වලින් ආවරණය කරන්නේ කුණු වීම වැළැක්වීමටත් තෙතමනය නැවැත්වීමටත්. ඊට පස්සේ ශරීරයේ තෙල් හා සුවඳ විලවුන් වලින් පිරිසිදු කරලා ලිනන් හෝ වැලි වලින් පුරවනවා. පසුව ලිනන් රෙදිපටිගෙන මුළු සිරුරම හැඩයකට ඔතනවා. පසුව සාකෝෆාගස් එකක අලංකාර කර මමියෙහි තැන්පත් කරනවා. මේකේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මියගිය කෙනාට මරණින් මතු ජීවිතයේදී කෑමට, කතා කිරීමට හා හුස්ම ගැනීමට මුඛය විවෘත කර තැබීම. ඉතින් මේ විදිහට මමීකරණය සිදු කළේ මරණින් මතු නැවත පැමිණීම සඳහා ශරීරයක් තිබිය යුතු නිසා. ඒ සංරක්ෂණය කරලා ඔවුන් සදාකාලික ජීවිතයට ටිකට් පතක් විදිහට මමීකරණය ගැන හිතලා තියෙන්නේ. මේක මිනිසුන්ට විතරක් නෙමෙයි, බලලුන්ට, කිඹුල්ලුන්ට, පක්ෂීන්ට වැනි සතුන්ටත් සිදු කරලා තියෙනවා. මේ වගේ ලෝකයේ පැරණි රහස් දැන ගැනීමට අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ගිහින් එන්න.